Hi Alone, welcome back to 30 days 30 new words. අද අපි ඉන්නේ day 4. අද අපේ අලුත් වචනය තමයි end ever. මේ end ever කියන වචනේ සිංහල තේරුම යම්කිසි දෙයක් උත්සාහ කරනවා මහන්සි වෙනවා වගේ අදහසක් එන්නේ. විශේෂයෙන් යමක් සාක්ෂාත් කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීම තමයි මේ වචනේ අදහස යමක් අත්පත් කර ගැනීමට. යාළුවෝ මේ endeavor කියන word එක අපිට verb එකක් ක්‍රියාපදයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි noun එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. නාමපදයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ වචනේ අකුරුවත් pronunciation එකවත් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේක හොඳින් මතක තියාගන්න. අපි එනම් බලමු මුලින්ම කොහොමද මේ endeavor word එක ක්‍රියාපදයක් විදියට ආවම උදාහරණ වාක්‍යයෙන් අපි තේරුම් ගමු. I will endeavor to complete this project on time. මම මේ ව්‍යාපෘතිය નિયમિત වේලාවට අවසන් කිරීමට උත්සාහ කරමි. We must endeavor to understand each other better. අපි එකිනෙකා හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. She endeavored to make everyone feel welcome. ඇය උත්සාහ කළේ සියල්ලන්ම සාදරයෙන් පිළිගැනීමටයි.